එදිනක ජීවිතයේ අධික මානසික පීඩනයක්, එපා වුණු කලකිරීමක් හැඟීමක්, ජීවත් වුණ ඇතියයි හැඟීමක් දැනෙන්න වෙනවා. එසේනම් මතක තබා ගන්න ඔබ තනි නැති බව. මන්ද මේ හැඟීම ඔබට මට අප ඕනෑම කෙනෙකුට ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි ප්‍රබල හැඟීමක්. ඒ වගේම මෙම හැඟීම අපිව ක්‍රියාත්මක වීම කරා ගෙන යා හැකි භයානක හැඟීම. එසේනම් අපි තේරුම් ගමු මොකක්ද මේ සියදිවි නසා ගැනීම කියන්නේ කියලා. සියදිවි නසා ගැනීම යනු පුද්ගලයේ අධ්‍යාශයක් සහිතව එසේ නැතිනම් සිතාමතා තමාගේ ජීවිතය තොර කර ගැනීම කියන එක. ඇතැම් පුද්ගලයන් මේ සඳහා දරන උත්සාහය සාර්ථක කරගන්නවා. එවිට අපි පවසනවා සියදිවි නසා ගැනීමක් කියලා. ඇතැම් පුද්ගලයන් මේ පැත්තරීමෙන් පසු අසාර්ථක වෙනවා. ඒවට අපි කියනවා සියදිවි නසා ගැනීමේ උත්සාහයක් කියලා. ලෝකය තුල අද වන විට මේ ඉතා බහුලව සිදුවන දෙයක්. වසරකට ලොව තුල 7,20,000ක් පමණ පුද්ගලයන් සියදිවි නසා ගැනීම නිසා මරණයට පත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වා තිබෙනවා. වර්තමානයේ වන විට ලංකාව තුළ සියදිවි නසා ගැනීම යන බහුලව අපට අසන්නට ලැබෙන පුවතක්. එබැවින් තරුණ ප්‍රජාව තුළ මෙම ප්‍රවණතාවල ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් වක්වා සිටිනවා. එසේනම් අපි තේරුම් ගැනීමට උත්සාහ කරමු පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නේ මන්ද යන කාරණය පිළිබඳව. පිටුපස තිබෙන බොහෝ කාරණා තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. එනම් බොහෝ මානසික රෝගයන් මේ සියදිවි නසා ගැනීම පිටුපස තියෙනවා. උදාහරණ විදිහට දක්වන්න ડિප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදය, මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත රෝග මෙම සියදිවි නසා ගැනීම වලට ප්‍රබල හේතු වන බව විද්‍යාත්මකව මේ වන විට සොයාගෙන තියෙනවා. ඊට අමතරව විවිධ සංකීර්ණ කාරණා රාශියක් සියදිවි නසා ගැනීම පිටුපස දැකිය හැකියි. පුද්ගලයන්ට ඇතිවන විවිධ මානසික ආතති, ඔවුන් ලක්වන හිරිහැර මානසික කායික හිරිහැර නිසා ඔවුන් සියදිවි නසා ගැනීමට පෙළඹෙනවා. එමෙන්න අධ්‍යාපනික සහ රැකියා ආශ්‍රිත පීඩා සහ පුද්ගල සබඳතා විශේෂයෙන් පෙත් සබඳතා ඉඳ වැටීම මෙලෙස සියදිවි හානි කර ගැනීම වලට පුද්ගලයන් පෙළඹෙන්නේ හැකි බව මේ වන විට සොයාගෙන තියෙනවා. සියදිවි නසා ගැනීමේ සිතුවිලි සහිත පුද්ගලයන් තුළ බොහෝ විට දක්නට ලැබෙන ලක්ෂණ වන්නේ ඔවුන් තම සමීප හිත මිත්‍රාදීන්ගේ ඇත්ත සිටීම, වෙනදා ප්‍රිය කළපු කටයුතු වලින් ඉවත්ව සිටීම, ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවෙන් බැහැරව සිටීම, මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වීම ආදී ලක්ෂණයි. ඔබේ සමීපතමක තුල ඔබ මේ ලක්ෂණ නිරීක්ෂණය කරනවා නම් ඔබ ප්‍රතිචාර දක්වන්නේ යුත්තේ කෙසේද? යාළුවන්ට ඔබ දකින දේ ඔබට දැනෙන දේ ඔවුන්ට කියන්න. ඔවුන්ට පවසන්න. මේ විශ්වාසවන්ත සමීපතමේ සමග ඔබේ චිත්ත පීඩාව බෙදා ගැනීම ඔස්සේ ඔබට උපකාර වෙන්න ඔබට සිතට සහනයක් ලබා ගත හැකි බව සිතන්න.